බබාලට. අදත් හංසෙ ටීචර් ලස්සන චිත්‍රයක් අඳින විදිහයි පාට කරන විදිහ අරගෙන ආවා. ඉතින් අද අපි අඳින්නේ දිය ඇල්ලක්. දිය ඇල්ලක් ඇඳලා හරියටම පැස්ටල් ෂේඩින් ටෙක්නික් එකකින් පාට කරන විදිය අද හරිම සරලව කියලා දෙනවා. බබාලා දන්නම දිය ඇල්ල පටන් ගන්නෙ උස කන්දකින් දන්නේ. ඉතින් පටන් ගන්න තැන අපිට පේන්නේ පොඩි වැට. ඒ ඇයි ඒ? මොකද උස්ස තැනකින් පටන් ගන්න හින්දා. හැබැයි අපි බලන්නේ දිය ඇල්ලේ පහළ ඉඳන්. ඒ නිසා අපිට යට ටික තමයි ලොකුවට පේන්නේ. ඉතින් අන්න ඒක හොඳට හිතට ගන්න ඕනේ. ඈත තියෙන ඒවා පොඩියට පේනවා. ළඟ තියෙන ඒවා ලොකුවට පේනවා. මම මේක කලින් වීඩියෝ වලත් කියලා දුන්නා. හරි. එතකොට දිය ඇල්ල පටන් ගන්නම කියලා අපි හිතුවේ මේ හරියේ. දිය ඇල්ල මේ හරියේ ඉඳන් පහළට ගලන් යනවා කියලා හිතාගෙන අපි අඳින්න පටන් ගමු. මේ විදිහට හරි. මේක මේ පොඩියට තියෙන්නේ උඩ තියෙන හින්දා. ඉතින් මෙතන බබාලා දන්නවා දිය ඇල්ලක් තියෙන තැන ගල් තියෙනවනේ. ඉතින් අපි මේ එන්ඩ් එක තියෙන තැන ගල් ටිකක් ඇඳ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. දැන් අපි චිත්‍රයේ ෆෝග්‍රවුන්ඩ් එක ඇඳලා ඉවරයි. ගල් ගොඩක් උඩින් ගලන ලස්සන දිය ඇල්ල අපි ඇඳලා ඉවරයි. මේ විදිහට ගල් ඇඳගත්තේ ඇයි කියලා පාට කරනකොට ඔයාලට තේරෙයි. හරි. මම ඔයාලට කියලා දීලා තියෙනවා කොහොමද ෆෝග්‍රවුන්ඩ් එකයි බෑග්ග්‍රවුන්ඩ් එකයි ඇඳගන්නේ කියලා. ඉතින් ඒක දන්නේ නැති බබාලා ඉන්නව නම් මගේ පරණ වීඩියෝ බලලා ඉගෙන ගන්න. ඒකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. බබාලට මතක ඇති ඒ පාඩමේ අපි කියලා දුන්න හොරයිසන් එක. ඉතින් මම හොරයිසන් එක මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. හොරයිසන් එක මොකක්ද කියලා දන්නේ නැත්නම් පසුතලය ඉදිරි තලය ඒ කියන්නේ ෆෝග්‍රවුන්ඩ් බෑග්ග්‍රවුන්ඩ් කියන එක දන්නේ නැති අය මගේ පරණ වීඩියෝ එකට ගිහිල්ලා ඒක බලලා එන්න. හරි. ඔන්න අපි හොරයිසන් එක දාගත්තා. දැන් පසුතලය තමයි අඳගන්න තියෙන්නේ. පසුතලය අඳින්න කලින් මම බැලුවේ මේ හරිය හිස් නිසා ලොකු ගහක් ඇඳ ගන්න. මොකද කියන්නේ? හොඳයි නේද? ඉතින් ගස් අඳින විදිහත් අපි ලොකු වීඩියෝ එකක් කරලා තියෙනවා. ගස් ඇඳලා පාට කරන්න දන්නේ නැති බබාලට පුළුවන් මගේ ඒ වීඩියෝ එක බලලා ඒකත් ඉගෙන ගන්න. ඔන්න අපි ගහක් දාගත්තා. දැන් බබාලට මතක ඇති අපි හොරයිසන් එක වහන්න පොඩි කපටි වැඩක් කරනවා. මේ දැන් හංස ටීචර් කරන්නේ මේ වැඩේ. අපි බුෂස් ටිකක් දාගන්නවා. හරි. ඒකත් හරි. මෙතනින් තව ලස්සන පඳුරක් වගේ එකක් ඕන නම් ඇඳගමු. මෙතනත් පුළුවන් එහෙම එකක් දාන්න නේද? ගල් අතරත් පඳුරු තියෙනවනේ. හරි. දැන් අපි ෆෝග්‍රවුන්ඩ් එක ඇඳලා ඉවරයි. බෑග්ග්‍රවුන්ඩ් එකේ හොරයිසන් එක කවර් වෙන්න අපි ඇඳගත්තා. දැන් ඔයාලා දන්නවා මෙතනින් එහාට තියෙන්නේ මොකක්ද කියලා. මතකයි නේද? මෙතනින් එහාට තියෙන්නේ අහස. හරි. එහෙනම් ඈත අහසේ පේන දේවල් තමයි අපි මෙතනින් ඇඳගන්නේ. අපිට පුළුවන් ඕනනම් තව පොඩි ගස් ටිකක් ඇඳගන්න. මේ විදිහට. නැත්තම් අපිට පුළුවන් අපි කැමති දේවල් ගෙවල් පේනවා නම් ගෙවල්, ගස් පේන්න කැමති නම් ගස්, කඳු කැමති නම් කඳු, කැමති දෙයක් ඇඳ ගන්න පුළුවන්. ඉතින් මම ඔන්න කීපෙම දාලා මේ වැඩේ ඉවර කරා. ඉතින් මේ තියෙන්නේ කඳු,
මේ තියෙන ඈත පේන ගස්. ඒ වගේම මේ ඇඳලා තියෙන්නේ මේ හරිය තියෙන අහස. ඉතින් අපිට පුළුවන් අහසෙත් ඕන නම් ඉරක් ඇඳ ගන්න, කුරුල්ල ඇඳ ගන්න, ඔය වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. හරි. ඉර ඇඳහම පාට කරන්න ටිකක් අමාරුයි. මොකද කහ පාටයි නිල් පාටයි එකතු වුණොත් හදිස්සියේ එතන පොඩ්ඩක් කොළ පාට වෙන්න ගන්නවා. ඒ නිසා චූටි බබාලා තාම ඉර අඳින්න යන්න එපා. ඉර කොහොමද අඳින්නේ කියලා අපි පස්සේ ඉගෙන ගමු. හරි. අපි ඇඳලා ඉවරයි. ඉතින් මේක හරියටම පැස්ටල් ෂේඩින් ටෙක්නික් එකට පාට කරන්නේ කොහොමද කියන එක බලන්න කැමති අය ඊළඟ වීඩියෝ එක බලන්න. එහෙනම් හැමෝම මගේ channel එක subscribe කරන්න, bell icon එකත් ඔබන්න. එතකොට ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඔයාලට පණිවිඩෙත් එනවා. එහෙනම් ගිහින් එන්නම්.